උත්සාහය, උනන්දුව, බලාපොරොත්තුව. 我来韩国，挣着钱了，心情非常好。船长对位相当好，开完长，一班长也是相当好，钱我也赚到了。韩国人相当好，想多待几年，但是韩国人不让啊。 කොරියානු සාගරය ඇත්තටම සිහිනවලින් පිරී තිබේ. අතිවිශාල සාගරය මත. මහන්සිය දැනුන විට උරහිසින් අල්ලා සිහුම්ම සම්බාහනය කරන අයුරින් සිහිනමවන ඔබගේ බලාපොරොත්තුව අපි වන්නෙමු. විදේශකයින් සඳහා දීවර පුහුණු වැඩසටහන. අන්‍යං හසයෝ, නීහාව්, අපකබ, සින්චාව්, ආයුබෝවන්. කොරියාවට පැමිණි නවක නාවිකයිනි. ඔබ සැම සාදරයෙන් පිළිගනිමු. 1962 වසරේ සිට කොරියානු දීවර සංගමය විසින් කොරියානු සාගර කලාපයේ සේවය කරන විදේශික නායිකයින්ගේ පුහුණු කිරීමේ කටයුතු භාරව සිටින්නෙමු. තවද දීවර සංගමය විසින් 1996 සිට විදේශික ශ්‍රමිකයින් රැකියාවල නිරත කිරීම හා විදේශික නායකයින්ගේ පාලන කටයුතු පිළිබඳව භාරව සිටී. විදේශික නාවිකයින් සඳහා ගැටලු විසඳීමේ උපදේශන මධ්‍යස්ථානය. මෙහිදී විදේශික නාවිකයින් හා පාලකයින්ගේ භාෂාවන් පරිවර්තනය හා හිගවැටුප් සේවා ස්ථාන මාරු කිරීම වැනි නොයෙකුත් ගැටලු විසඳීමේ කටයුතු සිදු කරනු ලැබේ. රළු සාගරය මත අනේක විධ අපහසුකම් තිබුණද අපගේ දීවර අංශය වෙනුවෙන් දහඩිය හෙළන විදේශක නාවිකයිනි. 2009 වර්ෂයේ සිට දීවර අංශයෙන් විදේශිකින් සම්බන්ධ වන කොරියානු සංස්කෘතිය පිළිබඳ දැනුමක් ලබා දෙන උත්සව මගින් කොරියානු සංස්කෘතිය නුහුරු විදේශිකයින් හට සංස්කෘතිය වටහා දීමේ කාර්යයද සිදු කරයි. සාගරයේ සේවය කිරීමේදී විශේෂයෙන් අනතුරුවලට ලක්වීම පිළිබඳ ඇතිවෙන බියද වැඩිවන අතර යම් හේයකින් සේවකයෙකු අනතුරකට ලක්වුවහොත් සුවපත් වී යථා තත්ත්වයට පවත්වනතුරු උපකාර කිරීම සහ විදේශිකයින්ගේ සේවක උසස්වීම් පිළිබඳව සැලසුම් ක්‍රියාත්මක කිරීමද වෙමින් පවතී. 외국인 선원이 이제는 어촌 현장에서 특히 우리 연간의 어선업에 대해서는 중요한 역할을 하고 있기 때문에 이제 거의 국내 사람과 거의 동등한 수준으로 대우도 받으면서 또 외국인 사람들이 돌아가더라도 다시 와서 일할 수 있는 그런 사회 분위기가 됐으면 좋겠습니다. කොරියානු මුහුද සීමාව තුළ දීවර සේවක පුරප්පාඩු සපුරමි සිටින විදේශිකයිනි. ඔබගේ සේවය නිසලෙසු ඉටු කිරීමට සුදුසු වාතාවරණයක් ඇති කිරීමට දීවර සංගමය හැමදාමත් සූදානමින් සිටී. අද ඔබ සැම නැග සිටිනා බෝට්ටුව ටොන් 20කට වඩා වැඩි බරක් දැරිය හැකි දීවර බෝට්ටුවක් වන අතර මෙහිදී කිසොන් චොයින්මන්, කිසොන් කොන්හ්යොන්මන්, යොන්සන්, චමන්, ථොන්බල්, තෙයොන්සොන්මන් ලෙස මසුල් අල්ලන ක්‍රම 6ක් පිළිබඳව මසුන් අල්ලන ස්ථානවලටම ගොස් දැක බලා ගනිමු. ලෑස්තිද එහෙනම්? පටන් ගනිමු. මුලින්ම අපි කිසොන් චොයින්මන් ක්‍රමය පිළිබඳව සොයා බලමු. මෙහිදී බෝට්ටු එකක් හෝ දෙකක් විශාල කූඩ වැනි මාළු දැල් රැගෙන ගොස් මාළු ඇල්ලීම සිදු කරයි. මාළු ඇල්ලීමේ ක්‍රම අනුව ප්‍රධාන ක්‍රම 3කට වර්ග කළ හැකිය. බේකරි ක්‍රමය තනි බෝට්ටුවකින් ඇදීමේ ක්‍රමයයි. බෝට්ටුවේ එක පැත්තක දැලේ කට ප්‍රදේශයේ වෙනත් උපකරණ භාවිතා නොකරමින් මාළු ඇල්ලීමේ ක්‍රමය මෙලෙස හැඳින්වේ. සංකරී ක්‍රමය බෝට්ටු දෙකකින් ඇදීමේ ක්‍රමයයි. බෝට්ටු දෙකක් භාවිතා කරමින් දැලේ කට ප්‍රදේශයේ වෙනත් උපකරණ භාවිතා නොකරමින් මාළු ඇල්ලීමේ ක්‍රමය මෙලෙස හැඳින්වේ. ටොරල් ක්‍රමය එක බෝට්ටුවක් භාවිතා කරමින් දැලේ කට ප්‍රදේශයත් සමග වෙනත් උපකරණ භාවිතා කරමින් මාළු ඇල්ලීමේ ක්‍රමයයි. කිසොන් චොයින්මන් කියන දැල් ක්‍රමය අනුව අඩු ඉඩ ප්‍රමාණයක් ඇති බැවින් ගැඹුරු මුහුදේ මාළු ඇල්ලීමට වැඩි වශයෙන් යොදා ගැනේ. සාමාන්‍යයෙන් කජාමි, චෝගි, කල්චි වැනි මාළු වර්ග ඇල්ලීම මෙමගින් සිදුවේ. කිසන් චොයින්මන් දැල් ක්‍රමය ගැන ඉගෙන ගැනීමට නම් කොන්සන් පුක්තෝ යොන්දොක් කුන් යන ප්‍රදේශයේ චුක්සන් වරාය ඉතාමත් සුදුසුයි. විදුලි බුබුලු එළිය වැඩි බෝට්ටු වරාය ආශ්‍රිත අඳුර ටිකින් ටික එළිය කරනු ඇත. පාන්දර 3ට පමණ තනි බෝට්ටුව
තේවුන් හෝ තම සිහිනයද තුඩුරු කරගෙන වරායෙන් පිට වී යයි. මෙහිදී පාන්දරින්ම කඩිසර මුහුදු යාමටද විශේෂ හේතුවක් තිබේ. තෝරා ගැනීමේ හැටියට වෙන්දේසි වන ගාස්තුද වැඩි වනු ඇත. පණ සහිත විවිධ මාළුන්ගෙන් වෙන්වෙන්ව තෝරා ගැනීමේ පහසුව තකා නාවිකයින් විසින් මාළු ලෑලියට අයිස් කබඩාවේ සිට ලෑලි මතට අයිස් ගෙන දැමීම සිදු කරයි. නැගෙනහිර මුහුදේ ජලය ඉතාමත් ගැඹුරු බැවින් ශීතල හා උණුසුම යන දෙකම සමව පවති. එහෙයින් මාළු වර්ග බහුලව සිටි. අද දවසේ කුමන මාළු වර්ගය නිසා දැල බලටම පිරෙයිද? බෝට්ටුව ඉදිරියට ගමන් ගන්නාතුරු බෝට්ටුවේ භාවිතා කරන වෙනත් උපකරණ ගැන විමසා බලමු. මාළුන්ගේ තත්ත්වය පිළිබඳ සොයා බැලීමට අගුම් තප්චිපි භාවිතා කරනු ලබයි. ලණුව ඔතා ගැනීම සඳහා සයිඩ් ඩ්‍රම්ද බරින් වැඩි දෙයක් එසවීමේදී තෙරික් ලෙස හඳුන්වන උපකරණයද ලණුව සයිඩ් ඩ්‍රම් එකට ඇතුළු කරගන්නා සොන්සිරෝල් උපකරණයද ලණුව අතහැරීම හා මාරු කිරීමේ කාර්ය සඳහා රොෆ් ෆයින්ඩින්ද බෝට්ටුව ඇදීම හා නැවතීමේදී ස්ලිප් හුක් එක භාවිතා වනු ඇත. වරායෙන් පිටවී පැය 4කට පමණ පසුව අගුම් තප්චිවි මගින් විශාල මාළු සිටින බවට සොයාගනු ලැබේ. සයිලන්සරයේ ශබ්දයත් සමග බෝට්ටුවේ උඩුමහලේ සිට දකුණු අත පැත්තේ ලණුවට සම්බන්ධ බරුව සහ බෝයාව මුහුදට විස කරනු ඇත. ලණුව සම්පූර්ණයෙන්ම ගියාට පසු චේන් එක පියාඹන ආකාරයක් දෑතින් ලණුව ලබා දී දකුණු දිශාවේ සිට තටු සහිත තනි දැල් දැමීම සිදු කරනු ලැබේ. බෝට්ටුවේ වේගයත් සමග දැල මුහුද දෙසට ගමන් කරන අතර දෑත් සහ දෙපා දැලට පැටලීමට හැකි බැවින් ප්‍රවේශම් විය යුතුය. දැල් දැමීමේ කාර්යය අවසන් වූ පසු වම් පස සිට හුරිස් ලණුව චේන් දැලේ ලණුව දෑතින් ඇදගනු ලැබේ. වම් පස සිට ලණුව සම්පූර්ණයෙන්ම ඇද ගැනීමෙන් පසුව බරුව ඇති දිශාව කරා හිමීට වේගය අඩුවෙන් ළඟාවනු ඇත. බරුව දකුණු පසින් බෝට්ටුව මතට ගෙන ගැනීම භාවිතා කළ ලණුවෙන් වෙන්කරගත් ලණුව බෝට්ටුවේ ඇති ස්ලිප් හුක් එකට අමුණා නවතා ගනු ඇත. මෙසේ දැල් දැමීම අවසන් වූ පසු වම් පස ඇති හුරිස් ලණුව ඇද ගැනීම සඳහා යෙදී ඇති කාලය තුල මාළු ටික ඇදගනු ලැබේ. තනි බෝට්ටුවේ උපකරණ ලෙස තටු සහිත දැල හා තනි දැල චරු සහ නල්ගේ ලෙස භාවිතා වේ. එක් කොටසක බෝට්ටුවේ දෙපසේම දැල්වල ලණු එකවර ඇදීම ගැඹුරු මුහුදේ සිට මාළු ඇල්ලීම එක් ක්‍රමයක් වනු ඇත. කිසන්චෝයින් දැල තනි බෝට්ටු ක්‍රමයේ දැල් දැමීම පිළිබඳව නැවත වතාවක් විමසා බලමු. වම් පස ඇද ගැනීමේ ලණුව එකටම දමා ගැනීමෙන් පසුව විනාඩි 10ක කාලයක් මාළුන් දැල තුළට කොටු කරගනු ලැබේ. දැන් මාළු ටික ඇදලා බලමුද? බෝට්ටුව වම් පසට හරවා ලණුව වම් පසට අදිමින් බෝට්ටුවේ ස්ලිප් හුක් එක ඇර ලණුවේ අගය ලිහිල් කරනු ඇත. එවිට ලණු දෙකම සොන්සුරොල්ල පැත්තට හැරෙනවා නේද? දැන් සොන්සුරුල්ල දිශාවට අංශක 180ටම හරවා සයිඩ් ඩ්‍රම් එකෙන් දැලේ ලණුව ඔතා ඉහළට ඇදගනු ලැබේ. උඩට ගත් දැල් ලණු ප්‍රොෆයිල් එක භාවිතයෙන් බෝට්ටුවට රැගෙන ඊළඟ දැල් දැමීම සඳහා බෝට්ටුවේ දෙපස රවුම් ආකාරයකට සකසා එතවීම සිදු කරයි.
මේ ආකාරයෙන් නාවිකයින් මාළු ඇල්ලීමේ උපකරණ භාවිතා කරම නිසා දැඩි වෙහෙසක් නොගෙන නිදහසේ තම කාර්ය සිදු කිරීමට හැකිය. දැලේ ලනු සම්පූර්ණයෙන්ම උඩට ආපසු දිගින් දිගටම සයිඩ් ඩ්‍රම් එකෙන් චේන් එක සහ හුරිස් ලනුව ඔතා ගනු ලැබේ. එවිට සොන්සරෝල්ලේ ගෑවෙන විට වම් පස සිට හුරිස් ලනුව ඇද එකතු වන ජලය දකුණු පසට රැගෙන එනු ඇත. තවද ජලයේ ඇති හුක් එකේ වයරය ඇද තෙරික් සහ සයිඩ් ඩ්‍රම් එක භාවිතා කරමින් දෙපසට දැල් දෙක ඇදීමට පටන් ගනී. මාළුන්ගේ බර සහ වර්ගය අනුව දැල ඇද ගැනීමේදී උඩට ගැනීම සඳහා විශාල ශක්තියක් අවශ්‍යයි නේද? මුලින් තටු සහිත දැල උඩට එනු ඇත. මේ විට වම් පස තටු සහිත දැල එක් පසකට සහ දකුණු පස තටු සහිත දැල අනිත් පසටත් යොදා පිළිවෙල කරනු ලැබේ. එතැන් සිට දිගටම දැලේ සිගින් දිගටම උඩට එන මාළු වර්ග අනුව අගින් සම්බන්ධ වී ඇති කොටස වෙන් කර මාළු වර්ග බිමට එකතු කරනු ලැබේ. වා! තෝරුමොක් මාළු වැඩියෙන්ම අහුවෙලා. ශීත කාලයේ නැගෙනහිර මුහුදේ ප්‍රධාන මාළු විශේෂය හැටියට තොරුමොක් හඳුන්වන්න පුළුවන්. රසට හැපෙන කෑම මේසේ රස කරවන මිනිසුන්ගෙන් වැඩි වශයෙන් හිත දිනා ගන්න ඇති මාළු වර්ගයක් වේ. උඩ පනිමින් ඉහළට විසින මාළුන්ගෙන් බෝට්ටුව සම්පූර්ණ පුරවා ගත්තා. ගැඹුරු මුහුදින් අල්ලා ගන්නා මාළු වර්ගද විවිධාකාර වේ. මාළු වර්ග වෙන් කරමින් විශාලත්වය සහ වර්ගය අනුව ලෑලි මත පැතිලයට අසුරනු ලැබේ. පෙට්ටිය පිරෙන්නම අලුත් මාළු වරින් පුරවලා නාවිකයන් හට දවසේ මහන්සිය නැති වී ගියා හා සමානයි. 我来韩国挣钱了，韩国比心情挺好，哎，韩国人不挺好，都好。我来韩国，挣着钱了，心情非常好。船长对我也相当好，看班长、一班长也是相当好，所以我在这儿非常开心。好了。වරායට ලංවෙත්ම එකට සිති මුහුත දුරස් වී යන අතර තෙවුන් හෝ චුක්සන් වරාය කරා වේගයෙන් ඇදියේ. එවිට අනෙකුත් බෝට්ටුත් එකින් එක පෙනෙන්න ගනී. මාළු වෙන්දේසි වන වෙලාව හරියටම බල්ලා ඇවිත් වගේ. එක් එක් වර්ගයේ මාළු වර්ග ගෙනත් ස්ථානගත කරනවාත් සමග වෙන්දේසිය පටන් ගනු ලැබේ. බෝට්ටු තටාකයේ වෙන්දේසිය සඳහා වේලාසනින්ම පැමිණි සිටි මිනිසුන් එකතු වේ. හොඳ මිලක් ලබා ගැනීමට හැකිවේදැයි ඇත්තටම සිත සැලෙන අවස්ථාවකි. අවසාන ලෑල්ලත් සමග තෙවුන්නෝ නාවිකයින්ගේ දවසේ රාජකාරිය මෙසේ අවසාන වනු ඇත. බෝට්ටු භාවිතයෙන් තනි බෝට්ටු දැල් දෙකේ ක්‍රමය හා පිළිවෙලට නැවත වතාවක් බලා ගනිමු. මේ වනතෙක් උබොයිත ගෙන ආවේ හිසොන් චොයින් දැල් ක්‍රමයට තනි බෝට්ටුවෙන් මාළු ඇල්ලීමේ ක්‍රමයයි. හිසොන් කොනෙගුමන් දැල් ක්‍රමයේදී දැල් දෙපසින්ම ඇදීමෙන් අවට සිටිනා මාළු වර්ග ඇද ගැනීම සිදු කරයි. මාළු අල්ලා ගැනීමට දමන දැල් රැගෙන යන බෝට්ටු දෙකක් සහ තවද හාල් මැස්සන් සිටින ප්‍රදේශයන් සොයා දෙන බෝට්ටුව එමෙන්ම තවද අල්ලාගත් හාල් මැස්සන් එවේලේම තම්බා ගෙන ඒමේ කටයුතු කරන වන බෝට්ටු ලෙස බෝට්ටු 4ක් මෙම ක්‍රමයේදී එක්ව කටයුතු කරයි.
අපේ රටේ හාල් මැස්සන් 3/2කට වැඩියෙන් මෙම ක්‍රමය භාවිතා කරමින් අල්ලා ගැනීම සිදු කරයි. කිසොන් කොන්යොන් දැල් ක්‍රමයට මාළු ඇල්ලීම පිළිබඳව දැන ගැනීමට කියොන්සන් නම් දෝ තොන්යොන් ප්‍රදේශයේ තිබෙන තොන්යොන් වරාය වෙත ගිහින් බලමු. උදෑසන සිට දවසේ වැඩ කටයුතු ආරම්භ කිරීම සඳහා කඩිසරව සූදානම් වන බවක් පෙනේ. කිසොන් කොන්යොන් දැල් ක්‍රමයට කුඩා හාල් මැස්සන් ඇල්ලීම සිදු කරයි. අපි නගින්න සිටි හාල් මැස්සන් අල්ලන බෝට්ටුව වේලාසනින්ම පිටත් වී ඇති බැවින් මාළු ඇල්ලීමේ ප්‍රදේශවල සිතියමට අනුව අපි ඔයා සොයා ගියමු. කොළපැහැති මුහුදේ තැන් තැන්වල 200කට ආසන්න කුඩා හා විශාල වශයෙන් දූපත් මැණික් මෙන් දිස්වේ. පැයක් පමණ ගමන්ගත් පසු ඈතින් අප හොයන ඒ බෝට්ටුව දක්නට ලැබුණා. දැල් දෙක ගෙන යන බෝට්ටු දෙක සහ මාළුන් සිටින ප්‍රදේශ සොයා දෙන බෝට්ටුව එමෙන්ම තවද මාළුන් අල්ලා ගැනීමෙන් පසුව එවලෙම තම්බා ගැනීමේ කටයුතු සිදු කරන බෝට්ටුවද සූදානමින් සිටී. මාළු ඇල්ලීමට පෙර කිසොන් කොන්යොන් ක්‍රමයට අදාළ උපකරණ පිළිබඳව සොයා බලමු. සිරස් අතට මාළු රංචු හඳුනා ගැනීම සඳහා සෝනාද, හිරස් අතට ගමන් කරන මාළු රංචු හඳුනා ගැනීම සඳහා ඔගුන් තප්චිගි, නැව් අතර සම්බන්ධතාව පවත්වා ගැනීමට පණිවිඩ හුවමාරු කරන උපකරණය, තටු සහිත දැල ඇද ගැනීමට සඳහා නෙට් ඩ්‍රම්, චරු දැල ඇද ගැනීම සඳහා පවර් බ්ලොක්, මාළු කගොන් සඳහා වෙනත් තැන්වලට යෙදවීමට ෆිෂ් පම්ප් වැනි උපකරණ භාවිතාවය. ටික වේලාවකට පසු අගුන්තප්චිගි මාළු සොයා ගැනීමේ යන්ත්‍රය මගින් විශාල හාල් මැස්සන් රංචු පිටින් සොයා ගනී. 돈이 되는 멸치거든요. 저거 봐서 제일 작은 거 실고 있지. 제일 소멸치. 그게 지금 하면 되는데 보인다. දැන් මාළු ඇල්ලීමට පටන් ගනිමු. බෝට්ටුවේ නායකයා විසින් රේඩියෝ භාවිතා කරමින් අනිත් බෝට්ටුවේ දැල් දැනීමට දැනුම් දෙනු ලැබේ. 본선 투망 준비하세요. 본선. 11호 12호 투망 준비하세요. නායකයන් විසින් දැල දැමීමට අනකිරීමෙන් පසු චරු දැල සම්බන්ධව සිටින අය විසින් අනිත් බෝට්ටුවේ අය සමග එකට දැල විසි කරනු ඇත. දැල් දෙකම එකට යොදා අවසන් වූ පසු බෝට්ටු දෙක එකිනෙකින් ඈතින් ඈතට යාමෙන් පසු ඩ්‍රම් එකේ ඔතා ඇති දැල විහිදුවා දෙයි. කිසොන් කොන්යොන් එක් දැලක් වන අතර එහි ඔබිගි හා සුබිගි ලෙස තටු දෙකක් පවතී. තටුවල ඉදිරි කොටස එක් දිශාවකට පාලනය කළ විට තටුවල පිටිපස කොටසින් තල්ලු වෙමින් යොදවා ඇති චරු දැල වෙත හාල් මැස්සන් එකතු වනු ඇත. දැල් දැමීම අවසන් වූ විට බෝට්ටු දෙක ක්‍රමයෙන් සීරුවට දැල අද ගනු ලබයයි. යෙදී ඇති වෙලාව අනුව මාළු දැල ඇදගෙන බෝට්ටු එකට එක මුණලා ගනිමින් වෙන වෙනම බෝට්ටුවල තිබෙන නෙට් ඩ්‍රම් එකට තටු සහිත දැල එතීමට පටන් ගනී. මේ විට කගොසන් බෝට්ටුව දැල සහිත බෝට්ටුව එක පැත්තක සිට අල්ලාගෙන මාළු එකතු කිරීමේ කටයුතු සූදානම් කරයි. තටු සහිත දැල ඇද අවසන් වූ පසු අනිත් බෝට්ටුව පැත්තක සිට පවර් බ්ලොක් එකට චරු දැල ඇද ගනිමි. මේ විට දැලට ජලය ඉසිමින් හාල් මැස්සන් චරුවකට එකතු කිරීම සිදු කරයි. චරු දැලේ අග කොටස අවසානය දක්වා ඉහළට ආ පසු දෙපැත්තේ බෝට්ටු දෙක එක් පසෙකට වී දොරටුව අසල විවරය ඉවර කරයි. දැල පිරෙන්නම අලුත් රිදී පාට හාල් මැස්සන් රංචු පිටින් උඩට එනු දැකිය හැකිය. විවර කරන ලද චරු දැල බෝට්ටු දෙකේ එක් පැත්තකින් තදින් ගැට ගසා හිස් පොම්පයේ කට තුලට දමමින් මාළු ටික ඉවලේම කග බෝට්ටුව යටට අවනු ලැබේ. දැන් කගොන් බෝට්ටුව වෙත ගිහින් බලමු. අල්ලාගත් හාල් මැස්සන් සහ වෙනත් මාළුන් වෙන්වෙන් කරගනු ලැබේ. සෙන්ටිමීටර් 2ක් පමණ වන කුඩා හාල් මැස්සන් ටොන්යොන් ප්‍රදේශයේ විශේෂ ආහාරයක් ලෙස යොදා ගැනේ. සාමාන්‍යයෙන් බැදුමක් හැටියට මෙම ආහාරය යොදා ගැනේ. මෙහිදී හාල් මැස්සන් ගොඩවල්ගෙන වේලා ගැනීම සඳහා දිගහැර ගනු ලැබේ.
හාල් මැස්සන් ගොඩට ආවිගස ඉක්මනින් නරක් වීමට හැකි බැවින් කගොන් බෝට්ටුවේ සිටදීම එවේලේම තම්බා වේලීම කරනු ලබයි. හාල් මැස්සන් වේලීමේදී ලෑලි මත රැඳවීමෙන් පසු ඉහළටගෙන උතුරන වතුර භාජනයකට තමා විනාඩියක් ඇතුළත ඉක්මනින් තම්බා ගැනේ. හාල් මැස්සන් මෙසේ තම්බා ගැනීමෙන් නැවුම් බව රැකෙන අතර විශේෂයෙන්ම හාල් මැස්සන්ගේ ඇති පිලී ගඳ නැති වී රසින් වැඩිවනු ඇත. තම්බාගත් හාල් මැස්සන් රේල් මාර්ගයක් කරහා ගබඩා කිරීමේ අංශයට යවා එක උඩ එක රැඳවීමෙන් වේලීමේ කටයුතු සිදු කරයි. ගබඩා කිරීමේදී වේලීමේ ලෑලි අතර පරතරය මිලිමීටර් 2-3 අතර තැබීමෙන් සුළඟ හැමීම සඳහා ඉඩ සලසා දෙනු ඇත. මෙසේ වේලීමෙන් හාල් මැස්සන්ගේ තෙතමනය නැති වී ගොස් වියලිභාවයෙන් යුක්තව ගබඩා කරගත හැකිය. තම්බාගත් විගසම හාල් මැස්සන් සියුම්ව බුරලින් යුක්ත බැවින් නිකන්ම හපා කෑමටද හැකිවනු ඇත. බෝට්ටු දෙකක් භාවිතා කර දිගින් යුත් දැලකින් මාළු ඇල්ලීමේ ක්‍රමය කිසොන් කොන්නියොන් ක්‍රමය ලෙස හැඳින්වේ. නැවත වතාවක් ඒ ගැන සලකා බලමුද. මෙතෙක් වේලා ඔබ වෙත ගෙන ආවේ කිසොන් කොන්නියොන් ක්‍රමය පිළිබඳවයි. යොන්සන් ක්‍රමයේදී විශාල මොරිචුල් නැමැති කඹයේ කෙළවර කජිත්තුල් නැමැති කුඩා ලණුවක් සම්බන්ධ කර මාරු අල්ලයි. කජිත්තුල්ලි අග ඇති බිලී කොක්කේ මාළු ඇම යොදා එම අමට හසුවන මාළු වර්ග අල්ලා ගැනීම මෙහිදී සිදුවේ. යොන්සන් ක්‍රමයේදී චංගෝ, පුගෝ, තෝමී, කුල්ලක්, කජාමි යන මාළුන් අල්ලා ගැනීම සිදුවේ. මාළු වර්ග එකවරම සම්පූර්ණයෙන්ම විශාල වශයෙන් ඉහළට ගැනීමට හැකිවන අතර මාළුන් තැලීමකින් තොරව අලුත් බවින් යුක්තව වැඩි මිලකට විකිණීමට හැකිය. යොන්සන් ක්‍රමය පිළිබඳ දැනගැනීමට පැමිණියේ චොංසං නම්දෝ තොන්යොන් ප්‍රදේශයේ පිහිටි චොක්පෝ වරාය වෙතටයි. මේ ප්‍රදේශයේ පුංජංගෝ නැමැති කුඩා ආඳා විශේෂයක් බහුලව සිටී. මුහුදු යාමට සූදානම් වන කටයුතු නිසා කඩිසරව එහා මෙහා යන දීවරයින් දකින්නට පුළුවන්. රවුම් බැරල් පුරවාගෙන එන ට්‍රක් රථ පැමිණෙනවාත් සමගම දීවරයින් ආශාවෙන් පිළිගනී. බැරල් වල පුරවා ඇති ලණු සහ බිලී කොට්ටු පුංජංගෝ මාළු ඇල්ලීමේ උපකරණ නිසා වෙන්නට පුළුවන්. යොන්සන් ක්‍රමයට භාවිතා කරන උපකරණ හැටියට එක පැත්තකට සම්බන්ධ වූ දිග මොරි නැමැති කඹයේ නියමිත ආකාරයෙන් කජිත්තුල් නැමැති කඹ කිහිපයක් අමුණා තිබේ. එහි අග බිලී කටුවක් අමුණා ගනු ලැබේ. බිලී කටුව අග ඇමක් රඳවා මාළුන් විසින් ඇමට ලං වූ පසු මාළුන් අල්ලා ගැනීම මෙම ක්‍රමයේදී සිදුවේ. අද ඇවිත් තිබෙන බැරල් ගණන 1200ක් පමණ වේ. වෙලාවට ඇමට දාන ඒවා ටික ආවා. පුංජංගෝ මාළු කැමැතිම දැල්ලන් කැබලි.
පසුදා උදෑසන අපි නැග්ග යොන්සන් බෝට්ටු වේගයෙන් වරාය පසු කරමින් ඉදිරියට ගමන් කරයි. හරියටම රාජකාරිය පටන් ගැනීමට පෙර යොන්සන් ක්‍රමයට මාළු ඇල්ලීම සඳහා අවශ්‍ය උපකරණ ගැන විමසා බලමු. හිරස් අතට ගමන් කරන මාළු රංචු හඳුනා ගැනීම සඳහා ඔගුන් තප්චිගි, ලනු ඇද ගැනීමෙන් ඔතා ගැනීමට යන්සන්කි, යොන්සන් ක්‍රමයේ උපකරණ පිළිවෙලට ගබඩා කිරීම සඳහා පංචුරි බැරල් භාවිතා කරයි. බෝට්ටුව ඉදිරියට ගමන් කරන අතර දීවරයින් විසින් බිලී කටු එකින් එකට කෑලි කැපූ දැල්ලන් නමුනා ගනි. පැය 8ක පමණ ගමන අවසානයේ පැමිණි ස්ථානය නම් ජපානයේ තොමොදෝ නැමැති දූපත අසල මුහුද වනු ඇත. දැන් නම් ඔදුම් චම්ජුගි මාලි ගැවසෙන ප්‍රදේශය හඳුනා ගත්තා වගේ. නායකයා විසින් අනකිරීමෙන් සිදු වූ පසු බෝට්ටුව තුළ ඇති කැරකෙන මේසේ මත බැරල් තබාගෙන බරුව සහ බෝයාව සහිතව එකින් එක විසිකරනු ඇත. බෝට්ටුවේ වේගය අනුව මොරිජුල් ඇදීම මගින් බැරලයේ ලෑස්ති කර තිබූ බිලී කටු මූද තුළට ගමන් ගනු ඇත. එක දිගටම බෝට්ටුවට ඉර පායන තෙක්ම බැරලයේ ඇති බිලී කටු දිගටම ඇදී යනු ඇත. යොන්සන් යනු මොරිජුල්හි ප්‍රමාණය අනුව කජිත්තුල් කීපයක් අගින් අමුණා ඇත. දිගින් දිගට පහළට ඇම දැමීමෙන් මාළු වර්ගවිත් ඇම කෑමෙන් බිලී කටුවට හසුවන ඇත. දැන් එකතු කරලා බලමු. මුලින්ම බෝයාව ඉහළටගෙන බෝයාවේ ලනු යන්සන්ගිහි ඔතා ගනු ලැබේ. ඉහළට ඇද ගැනීමේදී ලනුවෙන් වෙන් කර මොරිජුල් ඇද ගැනීමට පටන් ගනී. මෙවිට මොරිජුල් වල දිසාව අනුව බෝට්ටුවේ දිශාවත් වෙනස් කරමින් හෙමිහිට පැදවීම සිදු කරයි. මොරිජුල් ඇද ගැනීමේදී තුංචාංගෝ මාළු දිගින් දිගටම ඇදී යනු ඇත. මෙය සිදු කිරීමට දීවරීන් දෙතුනෙකුගේ දායකත්වය අවශ්‍ය වනු ඇත. එක් පුද්ගලයෙකු මොරිජුල් අදිමින් පුංචාංගෝ මාළු ඇද ගනිද්දී තවත් පුද්ගලයෙක් පුංචාංගෝ බිලි කොටුවෙන් වෙන් කර ටැංකියට දමනු ඇත. චංගෝ ශක්තිමත් බව වැඩි නිසා ජීවත්වන කාලයත් වැඩි බැවින් ඇල්ලූ සැනින් මිය යන්නේ නැත. විශේෂයෙන් තොන්යම් ප්‍රදේශයෙන් අල්ලා ගන්නා චංගෝ ආන්දන් ප්‍රසිද්ධ බැවින් අල්ලා ගන්නා මාළුන්ගෙන් 90%ක්ම ජපානයට යනු ලබයි. එම නිසා මිලත් ඉතාමත් අධික වනු ඇත. අද අල්ලාගත් පුංචංගෝ මාළු කොච්චර ඇද්ද? එක් දීවරයෙක් ඉනිමග භාවිතා කරමින් මාළු ටැංකිය වෙත බසිනු පෙනේ. මූදු වතුරෙන් පුරවාගත් ස්වභාවික සයුරින් සකස් කරගත් මාළු ටැංකියේ අලුත් පුංචංගෝ මාළු වෙරතරමින් උඩට එනු පෙනේ. පුංචංගෝ මාළු විශේෂය ගබඩා කිරීමේ කාලය වැඩිවීම හා ගබඩා තත්ත්වය අපිරිසිදු භාවයකින් යුක්ත නම් බර අඩු වෙනු ඇත. ජපානයට යැවීමේදී මාළුන්ගේ නියමිත බර සහ වෙනස මිල අනුව තීරණය වන බැවින් මෙසේ හරියටම බර සටහන් කරගත යුතුය. අල්ලාගත් මාළුන්ගේ ප්‍රමාණය කිලෝග්‍රෑම් 870ක් පමණ වේ. ප්‍රමාණය මේ තරම් නම් සෑහීමකට පත්විය හැකිය. දැන් ටික ටික බඩගිනින දැන වෙලාවයි. අද කෑමට ගන්නේ ටිකකට කලින් අල්ලාගත් පුංචංගෝ මාළු හොද්දයි. තම රාජකාරිය අවසන් කර කෑමට ගන්නා ආහාරය වගේ තවත් රස කෑමක් තියෙයිද? කට දැවිල්ලට හදන මාළු හොද්ද මතක් කරමින් කට හදාගෙන කෑමට ලෑස්ති වන විදේශික දීවරයින්ද කෑමට එකතු වේ. පසුව අලුත්ම මාළු වලින් බෝට්ටුව පුරවාගෙන වරායට කිට්ටු වේ. මසුන් වෙන්දේසියට පැමිණි වාහන වේලාසනින්ම වෙන්දීසියට සූදානමින් සිටී. මාළු ටැංකි වලින් එළියට ගන්නා පුංචංගෝ මාළු කෙලින්ම ට්‍රක් වලට පටවනු ඇත. මාංශීව ප්‍රමාණයටම හරියන්න ජපානයෙන් ඉහළ මිලකට මාළු ටික ගත්තා නම් හොඳයි. පිටත් වෙලා සම්පූර්ණ දවසකට පසු හරියටම කටයුතු අවසන් වුණා.
දිග ලණුවලට බිලී කට්කු අමුණමින් මාළුන් අල්ලා ගැනීමේ යොන්සන් ක්‍රමය මුල සිට තව වතාවක් සලකා බලමු. මේ වනතුරු යොන්සන් ක්‍රමයට මාළු ඇල්ලීමේ ක්‍රමය ඔබ වෙත ගෙන ආවා. චමන් ක්‍රමය යනු දැල් භාවිතා කරමින් මාළුන් අල්ලා ගැනීමේ තවත් එක් ක්‍රමයක් වෙයි. හරියටම ටෙනිස් පිට්ටනියකට තමා ඇති දැලක්සේ මාළු ගැවසෙන මාර්ගයේ පටියක් ආකාරයට දිග දැලක් එලා ගනිමින් මාළු වර්ග දැලට සිර ගැනීම හෝ හසු කර ගැනීම සිදු කරයි. චමන් ක්‍රමයට අනුව දැලේ දෙපැත්තටම බරු යොදාගෙන මාළුන් එක තැනකට කරන්නා වූ දැල කොජොන් චමන් ලෙස හඳුන්වයි. මාළුන්ගේ දිශාවත් සමගම නිදහසේ ගලා යාමට ඉඩ සලස්වන දැල යූ චමන් ලෙස හඳුන්වයි. දැල තුළට මාළුන් හැරී යාමෙන් පසුව දැලෙන් පිටතට යා නොහැකි ලෙස සොං චමන් ලෙස හඳුන්වන දැල භාවිතා කරයි. දැන් යූ චමන් පිළිබඳව විමසා බලමු. යූ චමන් ක්‍රමය භාවිතා කරමින් හාල් මැස්සන් අල්ලා ගැනීමට යන්නේ නැගෙනහිර ප්‍රදේශයේ ඇති තේප්පියන් වරාය වෙතටයි. පාන්දර 6ට පමණ යූ චමන් සහිත බෝට්ටුව පිටත් වීමේ කටයුතු සූදානම් කර වරායෙන් පිටතට පැමිණේ. අද නම් රැල්ලත් වැඩි සැරක් නැහැ. උෂ්ණත්වයත් හොඳ ගාන නිසා දවස හොඳයි වගේ. රිදී පාට පුංගෝ මාළුන් බලාපොරොත්තුවෙන් වේගයෙන් මුහුද දෙසට ඇදී යන යොන්ගිල් බෝට්ටුව. අද යන්නේ කොයි පැත්තටද? පැය 7ක් වෙනකම් එක දිගටම යාමට ඇති දිග ගමනක්. යන අතරතුර අපි මුලින්ම උපකරණ ගැන විමසා බලමු. මාළුන්ගේ තත්ත්වය සහ වර්ගය පිළිබඳ විමසා බලන සෝනා, මාළුන්ගේ තත්ත්වය හැසිරීම පිළිබඳ විමසා බලන අගුම් තම්චිගී, දැල් ඇද ගැනීම සඳහා යං මංගී, ලනු ඔතා ගැනීම සඳහා සයිඩ් ඩ්‍රම් එක භාවිතා කරයි. හාල් මැස්සන් සොයන අතරතුර දීවරයින්ගේ ඇස් එක අතකට යොමු වෙනු පෙනේ. හාල් මැස්සන් ගිල ගැනීමට ඇදියන ඩොල්පින් මාළු රැලක් නේද? එහි තේරුම නම් මෙම ස්ථානය මාළු වැඩි වශයෙන් ගැවතෙන ස්ථානයක් යන්නයි. අගුන්තම්ගිය විශාල හාල් මැස්සන් රැලක් අසු වූ විට එතැන් සිට කෙලින්ම අල්ලා ගැනීමේ කටයුතු වල නිරත වනු ඇත. දැල් දැමීමේ කටයුතු නිසා එකවරම කලබල ගතියක් පෙන්නුම් කරයි. නායකයා විසින් අනකිරීමෙන් පසු මාළු ගැවසෙන ඉහළ කොටසේ සිට දැල් දැමීමට පටන් ගනී. යූ චමන් දැලේ දිග කිලෝමීටර් 2ක් පමණ වන අතර බර සාමාන්‍යයෙන් ටොන් 1ක් පමණ වේ. දැල විසි කරන විට පරිස්සමෙන් හරියට විහිදුවමින් බෝයාවේ ලනු පැටලෙන්නේ නැතිවන්නට ප්‍රවේශම් විය යුතුය. යූ චමන් දැල ගොඩක් විශාල බැවින් විහිදුවන අතරින් පතර මෙසේ බෝයාව සමග විසි කළ යුතුය.
බෝට්ටුව ඉදිරියට ගමන් කරනවාත් සමගම යූචමං මුහුද තුළට ගමන් කරනු ඇත. ජලය තුළට දැල 4 කොටුවක් හැටියට පටි සහිතව දැලේ උඩ කොටසට ජලයේ පාවෙන බෝයාවන් සම්බන්ධ කර යට කොටසට දැල යටට බැස්සවීම සඳහා බරු සම්බන්ධ කර කෙලින්ම පහතට දමා නියම විදියට විහිදුවා ගැනීම සිදුවේ. ජලජ පැලෑටිවල ගලා යෑම අනුව දැල දමා ගැනීමේදී මාළු ටික දැලේ නාසයෙන් හිරවීමෙන් කරමල් නිසා එළියට යාමට නොහැකි වේ. නියමිත කාලය ගෙවීමෙන් පසු මාළු එකතු කිරීමට සූදානම් වේ. මුලින්ම දැලේ මුලට සම්බන්ධ කර ඇති බෝයාව ඇදගෙන ඉහළට ගනු ලබයි. බෝට්ටුව තුළට දැල ඇදමින් බරු ලණුව ඇද ගනිමින් දැල් ඇදීම පටන් ගැනේ. දැල හිස්ස උඩට ඇදී යයිද කියා බියක්ද පවතී. හොඳ වෙලාවට රිදී පාටින් හාල් මැස්සන් රංචු පිටින් දැල පුරවාගෙන උඩට එයි. දැලේ හාල් මැස්සන් හසුවී සිටින ආකාරය පේනවා නේද? හිජං හාල් මැස්සන්ගේ විශාලත්වය සාමාන්‍යයෙන් වැඩිහිටියෙකුගේ අතේ ඇඟිල්ලක් තරම් වේ. මේ වගේ හාල් මැස්සන් රජවරුන්ගේ රස බොජුනක් හා සමානයි. දැල උඩට ඇද ගැනීමේදී හාල් මැස්සන් පිටින්ම පැත්තකට දමා බරු සහ ලණු වලින් බේරා වෙන වෙනම හසුරවනු ඇත. මේ තේබියන් වරායෙන් පිටත් වන යූචමං හාල් මැස්සන් රට පුරා යූචමං දැල් වලින් අල්ලා ගන්නා ප්‍රමාණය 70%ක් පමණ වේ. දැල් ඇදීම අවසන් වන විට කෑම පිසින කාමරයේ සිට මාළු බඳින සුවදින් පිරී යනු ඇත. තාච්චිය උඩ බැදෙන මාළු කුංචි කියලා සිතුවට ටිකකට කලින් අල්ලාගත් හාල් මැස්සන්ලු. 멸치도 구워 드시는 거예요? 예, 안 먹어봤어요. 와, 참네, 돌겠어. 이거 얼마나 맛있는데. එවේලේම අල්ලාගත් හාල් මැස්සන් ලොකු ලුණු කැට ඉසමින් වැදගන්නා හාල් මැස්සන් බැදුම ජං හාල් මැස්සන්ගේ තෙල් සහිත භාවය සහ මස බුරුල්ලට තිබීම එහි විශේෂත්වයක් වනු ඇත. තෙල්වල සරසර සද්දෙට බලාගෙන හිටියත් කෙලවුණන ගතියක් දැනෙනවා. හාල් මැස්සන් බදින සුවඳින් පලාතම පිරීලා යනවා. මහන්සි වෙලා ඉන්න වෙලාවට ඇඟටත් මනසටත් හොඳම රසයක්. 델미. බෝට්ටුව මතට වැටෙන බැහැගෙන යන හිරු එළිය දෙස බලමින් යොන්හිල්ලෝ බෝට්ටුව නැවත පැමිණෙනු පෙනේ. දැන් දැලෙන් හාල් මැස්සන් ගලවා ගන්නා වෙලාවයි. යුසුන් තැලේ පැටලිලා ඉන්න හාල් මැස්සන් එකිනෙකට තෝරන්නේ නැතිව රෙද්දක් ගසා ගන්නා ආකාරයට ගැසීමෙන් හාල් මැස්සන් එකතු කරයි. දීවරයින් 10-15 දෙනෙක් එකතු වී නියමිත ස්ථානයේ සිට දැල උඩට ගැසීමත් සමග රිදී පාටින් හාල් මැස්සන් විසිවන හැටි දකින්න පුළුවන්. හාල් මැස්සන්ගේ කොරපොතු ඇඟට මුහුණට විසිවන නමුත් රාජකාරිය අවසන්ව දන්න නිසා ගීතත් ගායනා වෙනවා. එකතු කරගනු ලබන හාල් මැස්සන් සවලෙන් රැගෙන කහපාට භාජනවලට පුරවා ගනු ලැබේ. තවද ට්‍රක් එක උපයෝගී කරගෙන මාළු ගමඩාවට යවනු ලබයි. නැවත වතාවක් යූචමං භාවිතා කර මාළු අල්ලන ක්‍රමය පිළිබඳ විමසා බලමු.
මෙතෙක් ඔබ වෙත ගෙන ආවේ යූචමන් ක්‍රමය පිළිබඳවයි. තොංපල් මාළු ඇල්ලීමේ ක්‍රමය නම් භාජනයක් වැනි උපකරණයක් තුළට ඇම යොදා මාළුන්ව රවටමින් අල්ලා ගන්නා ක්‍රමයයි. ගැඹුරු මුහුදින් රතුපාට විශාල කකුළුවන්, අලගොඩුවන්, බෙල්ලන්, මුහුදු පතුලේ යට සිටින බූවල්ලන් ආඳුන් වැනි සතුන් අල්ලා ගැනේ. තොංපල් මාළු බෝට්ටුවට නගින්න ආවේ චොංගිදෝ හසොන්වල පිහිටා ඇති කුම්පියොම් වරාය වෙතටයි. දැන් වෙලාව අඳුර දුරු නොවූ අලුයම 5යි. තොංපල් ක්‍රමයට මාළු ඇල්ලීම සඳහා චංගින්හෝ බෝට්ටුව කඩිසර වරායෙන් පිටවේ. මුලින්ම උපකරණ ටික ගැන විමසා බලමු. තොංපල් ක්‍රමයේදී ලණුව ඔතා ගැනීම සඳහා යංසුන්ගී ලණුව නියමිත ස්ථානවලට යොමු කරන අන්නෙරොල්ල බෝට්ටුවෙන් පිටර සිට බඩු ඇතුළට ගැනි ගැනීමට සඳහා තේපිත් ඇල්ලූ මාළුන් එළියට ඇදගන්නා ස්ථානය චගොප්තේ ලෙස ඇඳින්නේ. බෝට්ටුවෙන් පැයක් පමණ දුර ගියාට පසු බෝට්ටුවේ උඩ සිට මාළුන් අල්ලා ගැනීමට සූදානම් වේ. මුලින්ම ඇම සඳහා කුඩා අලගොඩුවන් එකට එකක් සමාන කැබලි වලට කපා ලෑස්ති කරගනි. තවද ඇම ඇතුළු කරගත් කුඩා පසුම්බියක් තොම්පල් භාජනයේ දමාගත් පසු එම තොම්පල් භාජනය එක උඩ එක රඳවා ගනු ලැබේ. පරුව සහ බෝයාවත් සම්බන්ධ කිරීමෙන් පසු මොරිලනුව සමගම බෝට්ටුව ගමන් ගන්නා වේගය අනුව මොරිලනුව සම්බන්ධ කර ඇති තොම්පල් එක මුහුදට විසි කරනු ඇත. එක වතාවකට ඇදගන්නා තොම්පල් ප්‍රමාණය සාමාන්‍යයෙන් 70කට ආසන්න වේ. චංජින්හෝ බෝට්ටුව අද රාමු 12ක් ලෑස්ති කර ඇත. තොම්පල් භාජන සියල්ල ඇතුළු කළාට පසුව අවසානයට බරුව සහ බෝයාවන්ද ඇතුළු කර ගැනීමෙන් පසුව සම්පූර්ණයෙන් අවසාන වේ. තොම්පල් ක්‍රමය නම් නියපිත තැනට සම්බන්ධ කළ පසු උඩින් දැලක් තමා පැත්තකින් ඇතුළුවීමේ ස්ථානයක් තිබෙනු ඇත. මෙහි කට පුනීලයක හැඩයක් ගන්නා අතර මාළුවන් ඇතුළු වූ පසු නැවත එළියට ඒමට බැරිය. මාළුන් එක තැනකට එකතු වෙනකම් බලා සිට අල්ලා ගැනීමේ කටයුතු පටන් ගැනේ. මුලින්ම බෝයාව ඇද ගැනීම සිදුවේ. බෝයාව ඇදගත් ගමන් තේපිත්වල මඟ පෙන්වීමත් සමග යංසන්ගිය ඔතා ගනු ලැබේ. බරුව සම්බන්ධ ලණුවෙන් වෙන්කර මෝරි ලණුව ඇද ගනිමින් නැවුම් බවින් යුක්ත කකුළුවන් පුරවාගත් තොංපල් භාජන එක පැත්තකින් ඔසවා ගනු ලැබේ. දැල් දමා ගැනීමකින් තොරව තොම්පල් ක්‍රමයට අල්ලා ගන්නා කකුළුවන්ගේ තත්ත්වය හොඳ බැවින් නැවුම් බවක්ද යුක්තය. ඉහළට ගන්නා තොම්පල් භාජන තෝරා ගැනීම සඳහා වෙන්කර ඇති මේසය මතට තමනු ලැබේ. තෝරා ගැනීමේ මේසය මත දමා තොම්පල් භාජන මගින් කකුළුවන් ඉවතට ගනු ඇත. වැඩිහිටි අතක ප්‍රමාණයෙන් මසින් පිරි කකුළුවන් පෙනෙනු ඇත. එවිට එක පැත්තක සිට අඬු සහිත උල් කකුල් කපා ඉවත් කරනු ලැබේ. වෙනත් කකුළුවන්ට තුවාලවීම වැළැක්වීම මෙහි අරමුණයි. කකුළුවන් කනපිට පෙරළුණු විගස මිය යන බැවින් පිට පැත්ත පෙනෙන ආකාරයට ගබඩා කරගනු ඇත. කකුළුවන් ඉවත් කරගත් හිස් තොම්පල් භාජන ඊළඟ වාරය සඳහා එක උඩ එක හොඳින් තබා ගනු ලැබේ. යන්සන් ක්‍රමයේදී 5 ආකාරයක ක්‍රියාවලියකින් යුක්ත වේ. එක පැත්තක සිට තොම්පල් ඇද ගැනීමේ ක්‍රියාව, තොම්පල් භාජන වලින් කකුළුවන් ඉවතටගෙන නැවත ඇම ඇතුළු කිරීමේ ක්‍රියාව, කකුළුවන්ගේ අඬු සහිත කකුල් කපා දැමීමේ කටයුතු, මොරි ලණුව ඇද ගැනීමේ ක්‍රියාවයි. තවද තොම්පල් භාජන එහා මෙහා ගෙනියමින් සිදු කරන ක්‍රියාවන් යන්ත්‍ර හා සමානව එකිනෙකට සම්බන්ධ විය යුතුය.
පැදවීමේ අංශයේ සිට අල්ලාගත් මාළුන් පටවාගෙන තුම්පල් භාජන හොඳින් ඉහළට ගැනීම සඳහා අවස්ථාවට අනුව ස්ථාන මාරුවීම සිදුවේ. 그거를 우리 같은 경우에는 항적을 어구를 그러니까 설치하기 위한 방법으로 쓰기 위해서 항적을 그려놓는 거예요. 그러니까 이 금 자체가 어구가 달려있는 상태라고 보면 되는 거예요. වට්ටි තුලට එම යොදා ගනිමින් මාළුන් අල්ලා ගන්නා තුම්පල් ක්‍රමය නැවත වතාවක් විමසා බලමු. මේ වනතුරු ඔබ වෙත ගෙන ආවේ තොම්පල් ක්‍රමය පිළිබඳවයි. තේයොන් සොංමන් ක්‍රමයේදී හතරැස් දැලක් උපයෝගී කරගෙන මාළු රැළ පිටින් දැලට හසු කර ගැනීම සිදු කරයි. සාමාන්‍යයෙන් දකුණු මුහුදු ප්‍රදේශයේ කුම්බලාවන් සහ අලගොඩුවන් වැනි මාළුන් ඇල්ලීමේදී මේ භාවිතා කරයි. තේයොන් සොංමන් මාළු ඇල්ලීමේ ක්‍රමය ඉගෙන ගැනීමට පැමිණි ස්ථානය වන්නේ කියොන්සන් නම්දෝ තොන්යොන් ප්‍රදේශයේ හිටි තොන්හෝ වරාය වෙතයි. අලගොඩුවන් එකවර වැඩි වශයෙන් අල්ලා ගැනීමේ වාරය පටන්ගත් විට තේයොන් සොංමන් ක්‍රමයට මාළු අල්ලා ගන්නා දීවරෙන් හට වැට වැඩිවන අතර පිටත්වීමේ කටයුතු අවසන් වූ විට කමසොන්හෝ බෝට්ටුව නැංගුරම් ඔසවාගෙන වරායෙන් පිටත්ව යයි. තේයොන් සොංමන් ක්‍රමය ගැඹුරු මුහුදේ මාළු ඇල්ලීමේ ක්‍රමවලින් වැඩි මුදලක් වැයවන ක්‍රමයකි. සාමාන්‍යයෙන් එහා මෙහා යමින් මාළුන් ඇල්ලීම සිදුවන අතර අපේ රටේ එක වතාවකට සාමාන්‍යයෙන් දැල් දැමීමේ බෝට්ටු එකක් සහ විදුලි බුබුලු සහිත බෝට්ටු දෙකකුත් ප්‍රවාහනය සඳහා එක් බෝට්ටුවක් හෝ දෙකක් යොදා ගැනේ. මාළුන් ඇල්ලීමට පෙර අවශ්‍ය උපකරණ ගැන සොයා බලමු. ලණුව නියමිත ස්ථානවලට යොමු කර දෙන අන්‍ය රොල්ල, ලණු ඔතා ගැනීමට භාවිතා කරන විංචි, ඇද ගැනීමට තාවකාලික ඔතා ගන්න ලබන රෝද, කොප්පිචුල් ඔතා ගන්නා ලබන විංචි, දැල එක පැත්තකට ඔසවා ගන්නා සයිඩ් රොල්ල, දැල් ඔසවා ගැනීම සඳහා යංමංගි, දැල උඩටගෙන පිළියෙල කිරීමේදී පවර් බ්ලොක්, මාළුන්ගේ තත්ත්වය හැසිරීම පිළිබඳ විමසා බලන අගුම් තම්චිගි, මාළුන්ගේ තත්ත්වය පිළිබඳ සොයා ගැනීම සඳහා සෝනා භාවිතා කරයි. තේයොන් සොංමන් ක්‍රමයේදී එක් එක් ක්‍රේඩාර් පණිවිඩ හුවමාරු කිරීමේ උපකරණ වැනි දේ පිටත භාවිතය සඳහා සම්බන්ධ කර එම තාක්ෂණික ක්‍රම භාවිතා කර භාවිතයට ගැනේ. 겨울철하고 봄철하고 요즘은 우리가 성업이 이 철이 성업이거든요. 지난달 같은 거는 71만 5천 킬로 잡았거든요. තේයොන් සොංමන් ක්‍රමයේදී සාමාන්‍යයෙන් මසකට දින 25ක් පමණ සේවය නිරත වනු ඇත. බෝට්ටුවෙන් පැය 10ක පමණ ගමනක්. අපි ගොඩ වුණ බෝට්ටුව ජෙජුදෝ ආසන්නයට ළඟා වුණා. තේයොන් සොංමන් ක්‍රමයේදී රාත්‍රී කාලයේදී මාළුන් එකතු කිරීම සිදුවන අතර අල්ලා ගැනීමේ කටයුතු ඉර බැස යාමින් පටන් ගනු ලැබේ. අගුන් තප්චිගේ අලගොඩුවන් රැලක් හසු වී සිටින බව පෙනේ.
දැන් නායකයාගේ අනකිරීම අනුව දැල් දැමීම සිදුවන අතර මුලින්ම විදුලි බුබුලු ඇති බෝට්ටුව දැල් ඇති බෝට්ටුවට ඉඩදී මාළුන් රැඳී ඇති පැත්තේ ඉදිරියෙන් ගොප්පි ලණුව හා සිම්සුල් ලණුව දෙපැත්තට මාරු කරගනු ලැබේ. විදුලි බුබුලු ඇති බෝට්ටුව මාරු කරගත් කොප්පි ලණු බෝට්ටුවේ ඉදිරියේ බැඳ දැල් සහිත බෝට්ටුව විදුලි බුබුලු ඇති බෝට්ටුව විසින් ඇදගෙන දැල් දමාගත් ප්‍රදේශයට යනු ඇත. දැල් දමාගත් ස්ථානයට පැමිණුණ පසු දැල් සහිත බෝට්ටුව බෝට්ටුවේ පිටිපස පටලවා ඇති කොප්පි ලණුව ලෙහා රවුමක් අදින ආකාරයෙන් මාළුවන් වට කර ගනී. තෙයොන් සොංමන් ක්‍රමයේදී තටු සහිත දැල් ක්‍රමය, මොම් දැල් ක්‍රමය මාළුන් අල්ලා ගැනීම සඳහා යොදා ගන්නා අතර මාළු සොයා ගැනීමෙන් පසුව මාළුන් දැලේ යට පැත්තට සැඟවී යාමට ඉඩ නොදී චිම් ලණුව ඇද හිර කරගනු ඇත. රවුමක් කැරකී ආපසු දැල් දමාගත් ස්ථානයට පැමිණ පිටුපස හැරී බලා විදුලි බුබුලු සහිත බෝට්ටුවේ ගැටගසා ගොප්පි ලණුව සහ චිම් ලණු මාරු කරගනු ලැබේ. තවද ඉදිරියෙන් ඇති ගොප්පි ලණුව බෝට්ටුවේ ඉදිරිපස හා පිටුපස ඇති ගොප්පි ලණු බෝට්ටුවේ පිටුපස ඇති චිම් එක භාවිතා කරමින් ඔතා ගනු ලැබේ. දැලේ ඉදිරිපස සහ පිටුපට කොටස දැල් සහිත බෝට්ටුව දක්වා පැමිණි පසු චිම් හා කැප්සන් භාවිතා කර වින්සි ලණුව තද කරගනු ඇත. මෙවිට විදුලි බුබුලු සහිත බෝට්ටුව දැල තුළට ඇදී යාම වැළැක්වීමට විරුද්ධ පැත්තේ සිට දැල් සහිත බෝට්ටුව විසින් ඇදීමක් සිදු කරයි. චිම් ලණුව සම්පූර්ණයෙන්ම තද කිරීම සිදු වූ පසුව පල් ලණුවත් සමග ඉහළට හා පසුපසට චිම් කොරි ලෙහා දැමීම සිදුවේ. චිම් ගොරි සහ චිම් ලණු ලෙහාගත් පසු පිටුපස චිම් ලණුව ඇද පිටුපස එක් කොනකින් නවතින ආකාරයෙන් සිටුවා පිටුපසට බරුව දක්වා යංවන්ගෙන් ඉහළට ඇදගනු ලැබේ. දමාගත් දැල් නැවතත් පවර් බ්ලොක් එක භාවිතයෙන් බෝට්ටුව උඩට රැගෙන එනු ඇත. ඊළඟ දැල් දමා ගැනීම සඳහා බරු ලණු වම් පසද පල් ලණු දකුණු පසද රඳවා ගනු ලැබේ. පිටුපස දැල් හා මොම් දැල් සියල්ල ඉහළට ආපසුව ගෝගිපත් දැල පමණක් මුහුද තුළ ඉතිරි වී දැල් සයිඩ් රොල්ල එකෙන් ඇදගෙන ඉහළටගෙන මාළු ටික එක පැත්තකට දමා ගනු ලැබේ. මෙවිට ප්‍රවාහන බෝට්ටු දැල් සහිත බෝට්ටුවට විරුද්ධ පසට වී ගැඹුරු මුහුදේ දැල් සහිත බෝට්ටු සහ පොරිත් ලණුව සම්බන්ධ කරගනු ඇත. ප්‍රවාහන බෝට්ටු සහ දැල් සහිත බෝට්ටු සම්බන්ධ වී ප්‍රවාහන බෝට්ටුවෙන් බැහැරව ඇදගනිමින් කෙලින්ම අයිස් කැට සූදානම් කරයි. ගෝගිපත් දැලේ අලකොඩුවන් රංචු පිටින් රිදී පාටින් පෙනෙනු ඇත. අදත් බෝට්ටුව පිරෙන බවක් පෙන්නුම් කරයි. දැන් කුඩා දැල් උපයෝගී කරගෙන මාළු ටික බෝට්ටුව තුළට ඇදගනු ලැබේ. දැල් දැමීමෙන් පසු දැල් ඇද ගැනීම දක්වා සාමාන්‍යයෙන් පැයක පමණ කාලයක් ගතවනු ඇත. ප්‍රවාහන බෝට්ටුවලින් අල්ලාගත් අලගොඩුවන් හට දිගින් දිගටම අයිස් තමා රැගෙන යාමේ කටයුතු සිදු කරයි. හතරස් දැල් උපයෝගී කරගෙන මාළු රැළ පිටින් හසු කරගන්නා තෙයොන් සොංමන් ක්‍රමය පිළිබඳව නැවතත් විමසා බලමු.
මේ වනතුරු ඔබට ගෙන ආවේ තෙයොන් සොන්මන් ක්‍රමය පිළිබඳවයි. මේ වනතුරු ඔබට ගෙන ආ මාළු ඇල්ලීමේ ක්‍රම පිළිබඳව විමසා බලමු. විශාල පසුම්බි ආකාරයට දැල් තමා මාළු ඇල්ලීමේ ක්‍රමය කිසොන් චොයින් මං. දිග දැල් දෙපැත්තකින් බෝට්ටු දෙකක් භාවිතා කරමින් මාළු අල්ලා ගැනීම ක්‍රමය කිසොන් කොනියොන් මං. විශාල දිගලනු හා බිලිකටු යොදා මාළු ඇල්ලීම යොන්සන්. දැල් භාවිතා කරමින් මාළු අල්ලා ගැනීමේ ක්‍රමය චමං. භාජන නොහොත් වට්ටි තුළට ඇම ඇතුල් කර මාළුන් අල්ලා ගන්නේ ක්‍රමය තොංබල්. හතරැස් දැල් භාවිතා කරමින් මාළු රැළ පිටින්ම කොටු කරගන්නා ක්‍රමය තෙයොන් සොන්මන් ක්‍රමය ලෙස හැඳින්වේ. මේ වෙනකන් මාළු ඇල්ලීමේ ක්‍රම 6ක් පිළිබඳව අපි සලකා බැලුවෙමු. ක්‍යොන්සන් බුක්තෝ යොන්තොක්කුන් චීනයේ සිට පැමිණි දීවරයින් නිවාඩු දිනය සමරමින් සිටි. ජීවත් වෙන්න අමාරු තත්ත්වයක් තිබුණත් සිනා වෙලා සිටින්නේ සිතේ ඇති දේ කියා ගන්නට හැකි හොඳ මිත්‍රයන් සිටින නිසායි. තම රටේ සිටිනා පවුලේ අය ගැන කතා කරමින් තම සීනය කරා පියවරෙන් පියවර ලං වෙමින් සිටි. පැමිණෙන්නට කැමැත්තෙන් සිටි කොරියාව තුර තවත් කල් ඉන්නට ඇතනම් යන මතය ඔවුන් තුළ තිබේ. 过来吧，这几年也没少赚钱。韩国人对中国人也挺好的，来了7年，我还想再干几年，多干几年，多赚几个钱儿啊。回家赚不了这么多钱，虽然是出点力吧，也能赚到一点钱啊，比在家里要好得多。我打算再干几年，回家给孩子买个楼啊，完了以后再完了以后再做点小买卖啊，咱也能可以在韩国可以赚到钱的。 කොරියාව තුළ අවුරුදු 5කට ආසන්න කාලයක් සේවය කර මවුරට ගොස් පැමිණි සුනර්විෂ් දැන් කොරියානු සීනය ජයගත් කෙනෙක් හැටියට ගමේ ප්‍රසිද්ධ වී තිබේ. කොරියානු රැකියාවෙන් උපයාගත් මුදලින් නිවසක් සාදාගෙන දුරින් සිටි නෑදෑයන් හා එකමුතු වී එකට ජීවත් වනු ඇත. අමාරු වැඩක් ඇතනම් තමන්ගේ වැඩක් යැයි සිතා උදව් කිරීමේ සිතක් ඇති මොහු හොඳ කෙනෙක් හැටියට ගමේ සෑම දෙනාගේම සිත ගෙනාගෙන සිටි. ඔහුගේ නිවස අසල සෑම විටම ගමේ දරුවන් එකතු වී සිටිනවා දකින්නට හැකි. කොරියාවේ සිට මහන්සි වී සේවය කර පැමිණි දැන් ඔහු සුරබයා නගරයේ ගොඩනැගිල්ලක් මිලදීගෙන කුලියට දීමේ වැඩපිළිවෙලක් සිතාගෙන සිටි. තවද ඔහුට හැමදේටම වඩා සතුටුය හැකි දේ නම් තම බිරිඳ හා දරුවන් එකට සිටීමයි. Ya, saya bekerja di Korea, nggak sia-sia. Alhamdulillah, saya bekerja di sana itu. Pertama saya berangkat, saya mendapatkan hasil, kita beli mobil, dan untuk kebutuhan lain-lainnya, atau seperti bangun, seperti rumah walaupun kecil sederhana kayak ini, tapi bagi saya ini sangat berharga. Dan seterusnya saya juga mendapatkan rumah di Surabaya ya untuk buat penghasilan saya karena rencananya untuk dikontrakkan gitu. Karena saya dapat rumah 2 lantai di sana, di bawah untuk dikontrakkan dan di atas untuk dikoskan gitu. Mister. Jadi saya bekerja di sana itu syukur alhamdulillah nggak sia-sia. Jadi saya udah dapat banyak dari sana. Jadi semua kepada teman-temanku jangan ragu dan jangan bimbang kalau mau bekerja di sana dan semangat kalau bekerja di sana biar dapat kesuksesan. විදේශික දීවර සේවකයින් පිළිබඳ කොරියාවේ අලංකාරවත් සංචාරය. හිස් මාළු දැල් බරට පුරවා දෙන අති විශාල මුහුදමෙන් ඔබගේ දහදිය බිඳුවටත් නිසි සැලකිල්ලක්. අතිවිශාල නිල් පැහැති මුහුදෙන් බලාපොරොත්තුව ඇති කරගෙන තවත් හොඳ හෙට දවසක් ඉදිරියේදී මැවෙනු ඇත. සීමා කළ නොහැකි තරමට කළ හැකිදේ දෝතට ගෙන ඇති දකුණු කොරියාවේ මුහුදෙන් ඔබගේ සිහිනයත් සැබෑ කර ගැනීමට හැකිවනු නොඅනුමානයි.